ආයුබෝවන්. ඔබ දැන් සම්බන්ධ වෙලා ඉන්නේ My Money Your Investment channel එකට. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවට තිබ්බ ඒත් අපිම අහිමි කරගත්ත බිලියන් ඩොලර් ඔපචුනිටි එකක් ගැන. පාම් ඔයිල් ඉන්ඩස්ට්‍රි එක. ලෝකෙ රටවල් බිලියන් ඩොලර්ස් earn කරන වෙලාවේ අපි ඒක බෑන් කරලා දාන්න තීරණය කළා. ඒ ඩිසිෂන් එක ඉකොනොමික් මිස්ටේක් එකක්ද? නැත්නම් necessary move එකක්ද? අද වීඩියෝ එකෙන් truth එක full breakdown එකක් එක්ක දැනගමු. Stay till the end because this might change how you see Sri Lanka's economy. You are watching My Money, your investment channel. අද උදේ පාවිච්චි කරපු දන්තාලේපේ ඉදන් මේ මුහුණ සෝදන්න ගත්ත සබන් කෑල්ල එහෙමත් නැත්නම් අර උදේ තේ එක බොන ගමන් කාපු බිස්කට් එක ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් ඔව් ඒ හැමදේම ඇතුලේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. අන්න හරි. ඒ හැමදේම ඇතුලේ හැංගිලා තියෙන එක රහසක් තියෙනවා. හැබැයි ඒක ගැන ලංකාව ඇතුලේ කතා කරන එක පාවා මාර විවාදාත්මකයි නේද? ඇත්තටම ගොඩක් අයට මේ ගැන කතා කරන්නත් බයයි දැන්. ඉතින් මේ ලෝකේ අතිශය ලාභදායී ගෝලීය කර්මාන්තයක් විදියට වැජඹෙන දෙකින් ලංකාවට ගේන්න තිබුණු ඩොලර් බිලියන ගණනක අවස්ථාවක් අපේම අතින් අපි වලලා දැම්මා කිව්වොත් මේක අහගෙන ඉන්න කෙනෙකුට ලොකු පුදුමයක් හිතෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුදුම හිතෙනවා. මොකද අපි මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පාම් තෙල් එහෙමත් නැත්නම් පාම් ඔයිල් කර්මාන්තයට අත් වූ ඉරණම ගැනයි. ඔව් අද අපේ මේ මූලාශ්‍ර ගවේෂණයෙන් සාකච්ඡා කරන්නේ අන්න ඒ කාරණය ගැන. අද අපේ මේ කතා බහට පාදිත මින්දි The Lost Billions Sri Lanka's Palm Oil Policy Failure කියන මූලාශ්‍රය. මේ ලියවිලා හරහා පෙන්වා දෙන්නේ මේක කුදෙක් ගස් වගාවක් කඩාවැටීමක් පමණක් නෙමෙයි කියන එකයි. ඒ කියන්නේ වෙන මොකක් හරි ලොකු කතාවක් මේක පිටිපස්සේ තියෙනවා. හරියටම රටක ආර්ථික විද්‍යාව, දේශපාලන තීරණ සහ මේ ප්‍රතිපත්ති සම්පාදනයේ කොතරම් දුර්වල මට්ටමක තියෙනවද කියන කාරණය තමයි මෙතනින් මතුවෙන්නේ. මේ මූලාශ්‍රය අරගෙන බැලුවම අපිට පේනවා මේ අසාර්ථක වීම පිටිපස්සේ තියෙන්නේ නිකම්ම කෘෂිකාර්මික ප්‍රශ්නයකට වඩා පද්ධතියක් විදිහට අපි කොහමද තීරණ ගන්නේ කියන එකේ බරපතල කඩාවැටීමක් කියලා. හරි. මේ මාතෘකාව ඇතුළට යන්න කලින් ඇයි ලෝකයේ මේ තරම් පාම් තෙල් වලට ඉල්ලුමක් තියෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගමු නේද? ඔව් ඒක වැදගත්. මොකද සුපිරි වෙළඳසැලකට ගිහින් භාණ්ඩ 10ක් අතර ගත්තොත් ඒකෙන් භාණ්ඩ 7ක 8ක අනිවාර්යයෙන්ම පාම් තෙල් තියෙනවනේ. මේක සමස්ත ලෝක වෙළඳපොළම අල්ලගෙන ඉන්න අදිසි එන්ජිනයක් වගේ. ඇත්තට මේක එම තමයි. ඇයි මේ එළවලු තෙල් වර්ගෙ මේ තරම්ම සුවිශේෂී වෙලා තියෙන්නේ? මේකේ තියෙන කාර්යක්ෂමතාවය කොහොමද වැඩ කරන්නේ? ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ වගාවේ තියෙන අතිවිශාල ඵලදායීතාවය. ඒ කියන්නේ yield එක. අපි සංසන්දනයක් විදිහට ගත්තොත් පොල්, සෝයා හෝ සූර්යකාන්ත වගේ වෙනත් තෙල් ලබා ගන්න භෝගයකින් 1 හෙක්ටයාරයකින් ලබා ගන්න පුළුවන් තෙල් ප්‍රමාණයට වඩා 4 ගුණයක ඉඳන් 10 ගුණයක් දක්වා වැඩි තෙල් ප්‍රමාණයක් එක පාම් හෙක්ටයාරයකින් ලබා ගන්න පුළුවන්. අපට සිරි 10 ගුණයක්. ඔව්. ඒ කියන්නේ හිතක් කුඩා ඉඩම් ප්‍රමාණයකින් දෙවන්ත අස්වැන්නක් ලබා දෙන යාන්ත්‍රණයක් මේ ගසට ස්වභාව ධර්මයෙන්ම ලැබිලා තියෙනවා. ඉතින් ඉන්දුනේසියාව සහ මැලේසියාව වගේ රටවල් මේ කර්මාන්තයේ තමන්ගේ ආර්ථිකයේ කොඳුනාරටිය බවට පත් කරගත්තේ අන්න ඒ කාර්යක්ෂමතාවය පාවිච්චි කරලායි. ඒ කියන්නේ ඒගොල්ලෝ එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. අනිවාර්යෙන්ම අද වෙද්දී ඔවුන් මේ හරහා ඩොලර් බිලියන ගණනින් උපයමින් තමන්ගේ විදේශ විනිමය සංචිත අතිශය ශක්තිමත් කරගෙන තියෙනවා. ඉතින් මේක අහද්දී අපිට හිතෙන්න පුළුවන් මේක අපේ රටට අලුත් අපි අත්හදා බලන්න නැති දෙයක් කියලා. හැබැයි මූලාශ්‍රවල තියෙන ඉතිහාසය ටිකක් අවුස්සලා බැලුවම පේනවා ශ්‍රී ලංකාවට මේක කිසිසේත්ම ආගන්තුක දෙයක් නෙමෙයිනේ. කිසිසේත්ම නැහැ. 1960 ගණන් වල, ඒ කියන්නේ 60 දශකයේදී ශ්‍රී ලංකාව තුල පාම් තෙල් වගාව ආරම්භ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කර්මාන්තයේ දශක ගණනාවක අත්දැකීම් ලංකාව ඇතුලේ තියෙනවා. අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම ඛේදවාචකය. අපි මේක පටන් ගත්තේ ඊයේ පෙරේදා නෙමෙයිනේ. දත්තවලට අනුව ලංකාව තුල හෙක්ටයාර 10000කට වඩා පාම් තෙල් ඉතාම සාර්ථකව වගා කරලා තිබුණා. ඒ කියන්නේ සෑහෙන ලොකු ප්‍රදේශයක. ඔව්, දකුණ සහ සබරගමුව වගේ ප්‍රදේශවල මේක හොඳින් ව්‍යාප්ත වෙලා තිබුණා. මේ හරහා ඍජු සහ වක්‍ර රැකියා 30000කට වඩා නිර්මාණය වෙලා තිබුණා. 30000ක් මාරයිනේ. ඒ විතරක් නෙමෙයි රුපියල් බිලියන ගණනක ආයෝජන මේ වෙනුවෙන් සිදු කරලා තිබුණා වගේම අපේ ආයනන වියදම් විශාල වශයෙන් ඉතිරි කරගන්නත් මේකෙන් හැකි වෙලා තිබුණා. ඒ කියන්නේ හෙක්ටයාර 10000ක් රැකියා 30000ක් එක ඊටාම හොඳට දුවපු මැෂින් එකක් අපිට තිබිලා තියෙනවා. ඔව්, හොඳටම දුවපු එකක්. එහෙමනම් මේ 2021 දී මොකක්ද මේ සිද්ධ වුනේ? හදිස්සියෙම රජය විසින් පාම් තෙල් වගාද සම්පූර්ණයෙන්ම තහනම් කරලා අලුතින් පැලහිටවන්න එක නවත්තලා ආනයනත් සීමා කරා. මුළු කර්මාන්තයේම එක රැයකින් අඳුරට වැටුණානේ. හරියටම එක රැයකින් වගේ තමයි ඒක උනේ. මොකක්ද මේ තරම් සාර්ථකව තිබුණු කර්මාන්තයක ප්ලග් එක එකපාරටම ගලවලා දාන්න තරම් ආපු හදිස්සිය? මෙහෙමයි රජයේ මේ තහනම ගැන යන ප්‍රධානම හේතුව විදිහට ඒ කාලේ දැක්ුවේ පාරිසරික බියගන්වීම. විශේෂයෙන්ම මේ වගාව නිසා වනාන්තර විනාශ වෙනවා.
භූගත ජලමූලාශ්‍ර සිඳී යනවා කියන එක. අර ලිං හින්දෙනෝ කියපු කතාව නේද? ඔව් ඒක තමයි. ඊට පස්සේ පස්ස නිසර වෙනෝ වගේ කාරණා සමාජ තුළ මේකෙන් පැතුරුණා. මේ දේවල් පදනම් කරගෙන තමයි එකවරම මේ සම්පූර්ණ තහනම ක්‍රියාත්මක වුණේ. පොඩ්ඩක් ඉන්න. දැන් මේක අහගෙන ඉන්න කෙනෙකුට සාධාරණ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඔව් මොකද්ද? අපි අන්තර්ජාලයේ පවා දැකලා තියෙනවනේ ඉන්දුනීසියාවේ වනාන්තර විනාශ වෙන හැටි, අර ඔරැංගොටන්ලා වගේ සතුන්ට තමන්ගේ වාසස්ථාන අහිමි දෙන හැටි ගැන ලොකු වාර්තාමය වැඩසටහන් පවා තියෙනවා. මේ වගේ දේවල් ගොඩක් රිපෝට් වුණා තමයි. ඒ වගේම අපේ සමහර ගම්වල මිනිස්සු චෝදනා කළා ලිං හින්දගෙන කියලා. එතකොට මේ පාරිසරික බියගන්වීම් සම්පූර්ණයෙන්ම බොරුවක්ද? මූලාශ්‍රය කියන්නේ මේ තහනම පිටිපස්සේ කිසිම ඇත්තක් නැහැ කියලාද? නෑ මේ මූලාශ්‍රයට අනුව ඒ පාරිසරික ගැටලු සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා ඔවුන් කොහෙත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙනම් මේගොල්ලෝත් ඒක පිළිගන්නවා. ඔව් ඕනෑම වාණිජ්‍ය වගාවකදී විශේෂයෙන්ම එකම භෝගියක් ලොකු භූමියක වගා කරද්දී පාරිසරික බලපෑම අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මූලාශ්‍රය මතු කරන තර්කය මේකයි. ලෝකයේ අනෙකුත් රටවල් මේ පාරිසරික අභියෝග කළමනාකරණය කරගන්න පුළුල් විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ විසඳුම් හොයනවා. හරියටම උදාහරණයක් විදිහට තිරසාර වගා ක්‍රම පාවිච්චි කරනවා, වනාන්තර කපා දමන්නේ නැතිව දැනටමත් භාවිතයෙන් ඉවත් කළ ඉඩම් යොදා ගන්නවා. ඒ වගේම ජල සංරක්ෂණ ක්‍රම උන් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ක්‍රමවත් පාලනයක් තියෙනවා. ඔව්. නමුත් ශ්‍රී ලංකාවේ සිද්ධ වුණේ මේ අභියෝග විද්‍යාත්මකව කළමනාකරණය කරනව වෙනුවට එකවරම කර්මාන්තයම සම්පූර්ණයෙන් තහනම් කිරීමයි. ඒ කියන්නේ මේ හරියට ගෙට වේයන් ආවා කියලා වේයන් මරනව වෙනකොට මුළු ගෙටම ගිනි තිබ්බා වගේ වැඩක් නේ. හරියටම ඒ වටේ තමයි ප්‍රශ්නෙට විසඳුමක් හොයනවා වෙනුවට ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම පලා ගියා. ඉතින් මේ තහනමේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? අපි පරිසරය රකින්න කියලා ගත්තු මේ තීරණයෙන් අපි නොදැනුවත්ම දැවැන්ත ආර්ථික උගුලක පැටලුණා නේද? අනිවාර්යයෙන්ම මේ තහනම නිසා රටේ ආනයන වියදම දැවැන්ත විදිහට ඉහළ ගියා. මේ මූලාශ්‍රවල තියෙන දත්තවලට අනුව අද වෙද්දී ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාරයට ගන්නා තෙල් වලින් 80%ක්ම ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. 80ක්. ඔව් 80ක් අපේ රටට වාර්ෂිකව අවශ්‍ය තෙල් සහ මේද ප්‍රමාණයක් තියෙනවා අපේ ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගන්න. ඉතින් දේශීය නිෂ්පාදනයේ නැවතුනාම ඒ හිඩස පුරවන්න අනිවාර්යයෙන්ම පිටරටින් තෙල් ගේන්නම වෙනවා. ඒ කියන්නේ අපි එදිනෙදා පරිභෝජනය කරන තෙල් වලින් අති බහුදරය පිටරටින් ගේන්නේ. ඔව්. ඒකට වාර්ෂිකව ඩොලර් මිලියන ගණනක විදේශී විනිමය අපේ රටින් පිටරට ගලාගෙන යනවා. අපි එක පැත්තකින් ඩොලර් නෑ රට බංකොලොත් කියලා කෑ ගහනවානේ. ඒකනේ. අනිත් පැත්තෙන් අපිටම අපේ මහ පොළොවේ හදාගන්න පුළුවන් දෙයකට ඩොලර් මිලියන ගණන් ඉන්දුනීසියාවටයි මලේසියාවටයි පූජා කරනවා. ඒක තමයි මෙතන තියෙන ලොකුම උත්ප්‍රාසය. ඒ විතරක් නෙමෙයි පිටරටින් ගේන මේ ආයනනික තෙල් තීරුබදු සහන එක්ක ලාභදායි වෙද්දී ලෝකලයිට කෙලවෙනවා. ඔව් අපේ රටේ දේශීයව ඉතුරු වෙලා තියෙන සුළු කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදන අඩු මිලට දෙන්න බැරි වුණා. මේකෙන් දේශීය කර්මාන්තශාලා ගණනාවක් වැසී ගියා, රැකියා දහස් ගණනක් අහිමි වුණා. ඉතින් මේ මූලාශ්‍රයේ ඊටාම ප්‍රබලව අවධානය කරන දෙයක් තමයි මේ කර්මාන්තේ ලංකාවේ අසාර්ථක වුණේ ඉඩම්බල ප්‍රශ්නයක් නිසාවත් අපේ දේශගුණේ හරියන්නේ නැති නිසාවත් නෙමෙයි කියන එක. හරියටම. අවුන් පෙන්වා දෙනවා මේකේ සැබෑ හේතුව ප්‍රතිපත්තිමය සහ පද්ධතිමය අසමත් වීමක්. ඒ කියන්නේ පොලිසි ෆේලියර් සහ සිස්ටම් ෆේලියර් එකක් කියලා. ඔව්. මෙතනදී මේ කතා කරන පද්ධතිමය අසමත් වීම එමන් නැත්නම් සිස්ටම් ෆේලියර් එක කියන්නේ මොකද්ද? මට ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද නිකම්ම ගස්සිටවන එකේ මොකද්ද තියෙන පද්ධතිය? මේක බොහොම වැදගත් කාරණයක්. පාම් තෙල් කියන්නේ අර අපි පොල් කඩනවා වගේ ගෙඩිය කඩලා මාසයක් විතර මිදුලේ ගොඩ ගහලා තියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම තියන්න බැරිද? බෑ. පාම් ගෙඩියක් ගහින් කඩුවට පස්සේ උපරිම පෑ 24ක් ඇතුළත ඒක ෆැක්ටරි එකට, කියන්නේ කර්මාන්ත ශාලාවකට ගෙනින් තම්බල ක්‍රියාවලියකට ලක් කරලා තෙල් ටික වෙන් කරගන්න ඕනේ. පෑ 24න්. ඒ කියන්නේ අද කැඩුවොත් හෙට වෙද්දි තෙල් කරලා තියෙන්න ඕනේ. ඔව්. ඒක හරියට මුහුදින් අලුත් මාළු අල්ලපු ගමන් අයිස් දාලා ගෙනියනවා වගේ අතිශය කාලයට සංවේදී ක්‍රියාවලිය. පැය 24 පහු වුණොත් ඒ ගෙඩියේ තියෙන රසායනික සංයුතිය වෙනස් වෙලා තෙල්වල ගුණාත්මකත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දැම්මට තේරෙනවා. ඒ කියන්නේ මේක අතිශය වේගවත් සපයුම් ජාලයක්. ඒ කියන්නේ ලොජිස්ටික්ස් අවශ්‍ය කර්මාන්තයක්. ගොවියා ප්‍රවාහනය කරන ලොරි සහ කර්මාන්ත ශාලාව කියන තුන්ගොල්ලම ඔරලෝසුවට වැඩ කරන්න ඕනේ. හරියටම. මේකට ශක්තිමත් පාරවල්, නියමිත වේලාවට වැඩ කරන ලොජිස්ටික්ස් සහ ප්‍රමාණවත් කර්මාන්ත ශාලා ධාරිතාවක් අවශ්‍යයි. ලංකාවේ සිද්ධ වුණේ මේ පද්ධතිමය සම්බන්ධීකරණය හරියට ගොඩනැගිනේ නැති එක. ඒක එක අසමත් වීමක්. හරි. එතකොට අනිත් එක ඊළඟට එනවා ප්‍රතිපත්තිමය අසමත් වීම. කෘෂි කර්මාන්තය කියන්නේ මාසෙන් දෙකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඔව් ඒකට කාලයක් යනවා. ගහක් හිතවලා ඒකෙන් අස්වෙන්න ගන්න වසර ගණනාවක් යනවා.
ඒ ගහේ ආයු කාලය අවුරුදු 20ක් 30ක් වෙන්නත් පුළුවන්. එතකොට අද වගාවට අවසර දීලා මිනිස්සු කෝටි ගණන් ආයෝජනය කරලා පැල හිටවුවට පස්සේ හෙට ආණ්ඩුව මාරු වෙලා හරි වෙන මොකක් හරි හේතුවකට ඒක තහනම් කරනවා නම් ඒක ආයෝජකයෙකුට දරා ගන්න පුළුවන් අවදානමක් නෙමෙයිනේ. කොහෙත්ම නෑ. මොන පිස්සද එහෙම අස්ථායි ප්‍රතිපත්ති තියෙන රටක තමන්ගේ සල්ලි යට කරන්නේ. අන්න ඒකයි කිසිම දේශීය හෝ විදේශීය ආයෝජකයෙක් කැමති වෙන්නේ නැහැ අවුරුදු 5න් 5ට නීති වෙනස් වෙන රටක තමන්ගේ ප්‍රාග්ධනය ආයෝජනය කරන්න. ඔන්ට ඒක අනාරක්ෂිතයි. මේ මූලාශ්‍රයෙන් කියන ප්‍රධානම කතාව ඒකයි. හරි. දැන් අපි වැරදුණු තැන් සහ මේ දවන්ත ආර්ථික අගාධය ගැන කතා කළා. හැබැයි මේ මූලාශ්‍රය හුදෙක් විවේචනයක් පමණක් නෙමෙයිනේ. නෑ ඒගොල්ලෝ විසඳුම් ගැන කතා කරනවා. ඔව්. ඕන් පෙන්වා දෙමා මේ අහිමි වූ බිලියන ගණන නැවත ලබා ගන්නේ කොහොමද? මේ විභවයේ යථාර්ථයක් කරගන්නේ කොහොමද කියලා මේ කර්මාන්තය හරහා නැවතත් විදේශ විනිමය උපයාගත හැකි යන්ත්‍රණය මොකක්ද? මෙතනදී මූලාශ්‍රය ගෙනෙන ප්‍රධානම සංකල්පය තමයි ආනායන වෙනුවට අපේම රටේ නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ import substitute කියන එක. අපි දේශීයව මේ අවශ්‍යතාවය සපුරා ගැනීම ආරම්භ කළොත් අර වාර්ෂිකව පිටරටට ඇදී යන දැවැන්ත ඩොලර් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රට තුළ ඉතිරි කරගන්න පුළුවන්. ඒ ඉතිරි වෙන මුදල ග්‍රාමීණ ආර්ථිකය ඇතුලේ කැරකෙන්න පටන් ගන්නවා. මෙතනදී තමයි මේකේ තියෙන ආර්ථික දැල වඩාත් පුළුල් වෙන්නේ කියලා මට හිතෙන්නේ. මොකද මේක හුදි කමුද්‍රව්‍යයක් හැටියට තෙල් බෝතලයක් කඩේ විකුණනවාට වඩා ගොඩක් එහාට ගිය දෙයක් නේද? ඔව් ගොඩක් දුර යන කතාවක් මේක. අපි මුලින්ම කතා කරා වගේ බේකරි නිෂ්පාදන, බිස්කට්, චොක්ලට්, සබන් වගේ කර්මාන්ත ගණනාවකට මේක අත්‍යවශ්‍යයි. අපේ රටේ තියෙන බිස්කට් ෆැක්ටරියකට පිටරටින් ගේන මිල අධික තෙල් වෙනුවට අපේම රටේ නිෂ්පාදනය කරන ලාභදායී පාම් තෙල් ලබා දෙන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ඔවුන්ගේ නිෂ්පාදන වියදම අඩු වෙනව නේද? අනිවාර්යෙන්ම. අමුද්‍රව්‍ය ලාභදායී වීම කියන්නේ නිමි භාණ්ඩයේ මිල තරඟකාරී වීමනේ. ඔව්. ඒ කියන්නේ සම්පූර්ණ දාමයක් හැදෙනවා. ඔව් මේකට අපි කියනවා අගය දාමයක් එහෙම නැත්නම් වැලියු චේන් එකක් කියලා. වගාව, එතනින් කර්මාන්ත ශාලාව, එතනින් පිරිපහදුව සහ අවසානයේ විවිධ නිමි භාණ්ඩ අපනයනය කිරීම දක්වා යන දැවැන්ත ජාලයක් මේ එකම භෝගිකින් නිර්මාණය වෙරෝ. එහෙමනම් මේ දැවැන්ත ආර්ථික විභවය යථාර්ථයක් කරගන්න නම් ප්‍රායෝගිකව අපේ රජයේ සහ බලධාරීන් ගත යුතු නිශ්චිත පියවර මොනවද කියලා මේ මූලාශ්‍රවල යෝජනා කරලා තියෙනව නේද? ඕන් පියවර කිහිපයක් ගැන සඳහන් කරනවා මම දැක්කා. ඕ ප්‍රධාන පියවර 6ක් ඕන් යෝජනා කරනවා. පළවෙනි එක තමයි මේ තහනම පාලිත ආකාරයකින් ඉවත් කිරීම. ඒ කියන්නේ එකපාරටම ආයේ ඔක්කොම වවන්න දෙනවා කියන එකද? නෑ නෑ. ඒ කියන්නේ එකපාරටම රක්ෂිත කැලේ කපලා වගා කරන්න දෙනව නෙමෙයි. දැනටමත් භාවිතයෙන් ඉවත් කළ රබර් වගේ වගාවන් තිබුණු ඉඩම් මේ සඳහා යොදා ගන්නවා. ඒ වගේම තිරසාර වගා ක්‍රම හඳුන්වා දීම අනිවාර්යයි කියලා ඕන් කියනවා. හරි. දෙවනි කාරණේ විදිහට ඕන් කියන්නේ ඩිජිටල් කෘෂි කර්මාන්තය ගැන. මේක ටිකක අලුත් දෙයක් වගේ ඇහෙන්නේ. කෘෂි කර්මාන්තයට ඩිජිටල් තාක්ෂණය කොහොමද උදව් වෙන්නේ? ඇප් එකකින් කොහොමද ගස්වවන්නේ? ඇප් එකකින් ගස්වවන්න බැහැ තමයි. හැබැයි අපි අර කලින් කතා කරපු පද්ධතිමය අසමත් වීම, ඒ කියන්නේ සිස්ටම් ෆේලියර් එක විසඳන්න මේක අත්‍යවශ්‍යයි. අර ලොජිස්ටික්ස් පැත්තද? ඔව්. නවීන තාක්ෂණය, ඩ්‍රෝන් යානා සහ පසෙහි තෙතමනය මනින සෙන්සර්ස් වගේ දේවල් පාවිච්චි කරලා අස්වැන්න නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම අර පැය 24 සැපයුම් ජාලය විධිමත් කරන්න, ලොරි රථ කළමනාකරණය කරන්න ඩිජිටල් ඩේටා පද්ධති පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය උපරිම කරනවා. තුන්වැනි කාරණය විදිහට මේ මූලාශ්‍රය ගොඩක් අවධානය කරලා තියෙන්නේ මහජනතාව දැනුවත් කිරීම ගැන. සමාජයේ තියෙන මිත්‍යා මත සහ WhatsApp හරහා පැතිරෙන වැරදි තොරතුරු ඉවත් කරලා විද්‍යාත්මක කරුණු පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා. ඔව් මිනිස්සු අතරම දන්නේ නැහැනේ මේක තියෙන ආර්ථික වටිනාකම. ඉතින් ඒක කියන්න ඕනේ. හතරවෙනි සහ වැදගත්ම කාරණය තමයි ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය. අන්න ඒක තමයි ලොකුම දේ. ආයෝජකින්ට විශ්වාසයක් ඇති කිරීම සඳහා අවම වශයෙන් වසර 10ක සිට 20ක සැලැස්මක් සහිත ස්ථාවර ප්‍රතිපත්තියක් ගෙන්න ඕනේ. වෙනස් නොවන නීති රාමුවක් ඇති කිරීම අනිවාර්යයි. මේක දේශපාලන පක්ෂ ભેදයකින් තොරව එකඟ විය යුතු ජාතික ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ. ඇත්තටම පස්වෙනි පියවර විදිහට මූලාශ්‍රයවල කියන්නේ ඉන්දුනීසියානු සහ මැලේසියානු ආකෘති අනුගමනය කරමින් විදේශ ආයෝජකින් ආකර්ෂණය කර ගැනීම ගැන. අපිට ලෝකයේ අලුතෙන් හොයාගන්න ඕනේ නැහැනේ. නෑ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒ රටවල් මේක කරලා සාර්ථක වුණේ කොහොමද? ඔවුන් පරිසරික ප්‍රශ්න විසඳගත්තේ කොහොමද කියන එක අධ්‍යයනය කරලා අපිට ගැළපෙන විදිහට යොදා ගන්නයි තියෙන්නේ. අවසාන වශයෙන් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට අදාළ බදු ප්‍රතිසංස්කරණය ගැනත් උන් කතා කරනෝ නේද? ඔව්. ආනායනික පිරිපහදු කළ තෙල්වලට බදු පැනවලා දේශීයව නිෂ්පාදනය කරන අයට සහන ලබා දීම වගේ ටැක්ස් රිෆෝම්ස් හරහා තමයි දේශීය කර්මාන්තකරුවාට නැවත නැගිටින්න වටපිටාව හදලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝකල් ෆැක්ටරි වලට උදව් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම මේ පියවර නිවැරදිව ක්‍රියාත්මක කළොත් මේ කර්මාන්තය නැවතත් අපේ ආර්ථිකයට දැවන්ත ශක්තියක් කරගන්න පුළුවන් කියලා ඔවුන් පැහැදිලි කරනවා. ඉතින් මේ මූලාශ්‍රය පුරාවටම තියෙන කරුණු දිහා ආපහු හැරිලා බැලුවොත්
මෙතන තියෙන ලොකුම සත්‍යය තමයි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට වැටිලා තියෙන්නේ අපිට ස්වභාවික සම්පත් නැති නිසාවත් මිනිස්සුන්ට වැඩ කරන්න බැරි නිසාවත් නෙමෙයි කියන එක නේද? ඒක නම් සහතික ඇත්ත. අපිට හැමදේම තියෙනවා. නමුත් අපිට නැත්තේ තීරණ ගැනීමේදී විද්‍යාත්මක පදනමක් සහ ප්‍රතිපත්තිවල අනුකූලතාවයක්. එහෙමත් නැත්නම් කන්සිස්ටන්සි එකක්. පාම් තෙල් කර්මාන්තයේ කියන්නේ මේ අස්ථායි ප්‍රතිපත්ති නිසා අපිට අහිමි වූ අපි විසින්ම විනාශ කර ගත්තා වූ එවැනි $1 බිලියන ගණනක අවස්ථාවක් පමණයි. මේක හුදෙක් එක කර්මාන්තයක කඩාවැටීමක් විතරක් නෙමෙයි. මේ මූලාශ්‍රය අපිට අනුතුරු අංගවන්නේ ජාතික මට්ටමේ තීරණ ගන්නා විට හුදු බිය ගැන්වීම් වලට හෝ කෙටි කාලීන ජනප්‍රියතාවයට යට නොවි දත්ත සහ විද්‍යාව මත පදනම් විය යුතුයි කියන කාරණයයි. එහෙම නොවුනොත් මේ වගේ තවත් කර්මාන්ත ගණනාවක් අපිට අහිමි වෙන්න පුළුවන්. අද අපි මේ කරපු සාකච්ඡාව අවසන් කරන්න කලින් මේ මූලාශ්‍රවලින් එහාට ගින් තවදුරටත් සිතන්න යමක් ඉතිරි කරන්න මම කැමතියි. ඔව් ඒක හොඳයි. හිතලා බලන්න එක රැයකින් සම්පූර්ණ කර්මාන්තයක්ම කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව හුදු බිය ගැන්වීම් මත පමණක් වසා දැමීම හැකිතරම් අස්ථායි ප්‍රතිපත්ති පවතින පසුබිමක අපට තවමත් නොපෙනෙන අපේම අතින් විනාශ වී යන තවත් කොපමණ දැවැන්ත ආර්ථික අවස්ථා අප වටා සැඟවී තිබිය හැකිද? ඒක ලොකු ප්‍රශ්නයක්. අද මේ අහිමි වෙමින් පවතින්නේ හුදෙක් කර්මාන්ත කීපයක් පමණක් නෙවෙයිනේ. එය ඊළඟ පරපුරට හිමි විය යුතු ආර්ථික නිදහස සහ ස්වෛරීභාවය නොවේද? මේ ගැන ගැඹුරින් හිතන්න. අපේ තවත් මෙවැනිම වැදගත් මූලාශ්‍ර ගොන්නක් සමගින් අපේ ඊළඟ මූලාශ්‍ර ගවේෂණයෙන් හමු වෙමු.